ඉතින් ඔයත් කැමති ඇති අලුත්ම ගැජට් එකක්, ෆෝන් එකක්, වොච් එකක්, නැත්නම් ටැබ් එකක්, නැත්නම් ඔයගොල්ලෝ දන්නවා අලුත් අවුරුද්දන ඉතින් අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න ඕනේ. ඉතින් ඔයාලත් කැමති ඇති ඔයගොල්ලෝ කැමති දේවල් buy කරන්න. හැබැයි තියෙන ප්‍රශ්න තමයි මේ හැම දෙයක්ම ගන්න අපිට ලොකු මුදලක් එකපාර වියදම් කරන්න බැරි එක. ඉතින් ඔයා දන්නවද ඇඳුම්ද, ටෙක් ගැජට්ද, වොච් එකක්ද, ෆෝන් එකක්ද මේ ඕනම දෙයක් ක්‍රෙඩිට් කාඩ් නැතුව කිසිම පොලියක් නැතුව ඔයාලට වාරික 3කින් ගෙවන්න ගන්න පුළුවන් කියලා. ඉතින් මේක ඉන්ට්‍රස්ටිංම දේ තමයි මේකේ කිසිම පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් මේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඕනම දෙයක් ඕගලන්ට ගන්න පුළුවන් වාරික 3කින් ගෙවන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කියලා දෙනවා MintPay app එකකින් කොහොමද අපි අපිට ඕන item එකක් purchase කරලා මේක වාරික 3කින් ගෙවන්න ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් එහෙම ඔයාලට පුළුවන් අදම ඔයාගේ dream item එක ඔයාගේ අතට ගන්න. ඉතින් සරලවම කිව්වොත් එහෙම MintPay කියන්නේ buy now pay later platform එකක්. ඉතින් මෙතනදී වෙනවා හිතන්නවා watch එකක් ගන්නවා කියලා. මේ watch එකේ price එක වාරික 3කට බෙදන එක. ඉතින් වාරික 3කට බෙදලා මේකේ පළවෙනි වාරිකේ ඔයා මේ item එක purchase කරනකොටම ඔයා ගෙවන්න ඕනේ. ඉතින් example එකක් විදිහට හිතන්න මේ watch එක රුපියල් 30000ක් කියලා. මේ 30000 watch එක වාරික 3කට බෙදුවාම එක වාරිකයක් රුපියල් 10000යි නම් මේ watch එක ඔයා purchase කරද්දී රුපියල් 10000 පළවෙනි වාරිකේ ගෙවන්න ඕනේ. ඒ වගේම තව වාරික දෙකක් තියෙනවා. ඉතින් මේකේ දෙවෙනි වාරිකේ ඔයාට ගෙවන්න තියෙන්නේ දෙවෙනි මාසේ. ඒ වගේම තුන්වෙනි වාරිකේ ඔයාට ගෙවන්න තියෙන්නේ තුන්වෙනි මාසේ. වැදගත්ම තමයි මේ වාරික 3කින් නැත්නම් මේ මාස 3කින් ඔයා මේකේ පේමන්ට් එක කම්ප්ලීට් කරා කියලා ඔයගලන්ට කිසිම පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔයා දැන් දන්නවා මේ MintPay කියන platform එකෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් අපි එහෙනම් බලමු මේක කොහොමද account එක create කරගන්න, මේක කොහොමද item එකක් ගන්න, ඒ වගේ මොන වගේ items ද අපිට මේ MintPay app එක කරා purchase කරන්න පුළුවන්. ඒ වගේ මේකේ තව benefit තියෙනවා. ඔයාගේ spending limit එක එන්න වැඩි වෙනවා. ඔයා මේක item purchase කරන්න. ඉතින් මේ හැම දෙයක්ම in detail මේ වීඩියෝ එකේ කතා කරනවා. මේ වගේ videos ඉස්සරහට බලන්න අනිවාර්යයෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කරන්න මම description එකේ first comment එකේ දාලා තියන්න link එකක්. ඒ link එක click කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ MintPay කියන app එක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් download කරගත්ත පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන arrow mark එක මේ විදිහට click කරගන්න. මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා MintPay vouchers තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ arrow එක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ මුලින්ම අහනවා අපේ mobile verification එක කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ mobile number එකක් මෙන්න මෙතනට enter කරගන්න. enter කළා ඔයාලට පුළුවන් මෙතන send OTP කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයා enter කරපු mobile number එනවා වෙරිෆිකේෂන් කෝඩ් එක. ඒ කෝඩ් එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනට එන්ටර් කරලා මෙතන verify කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගලගේ first name, last name, ID card number ඒ details ඔයාලට පුළුවන් මෙතනට එන්ටර් කරගන්න. ඉතින් මෙතනට එන්ටර් කරද්දී ඔයගලගේ හරිම නම ඒ වගේම හරිම details එන්ටර් කරගන්න. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ birth එක මේ විදිහට එන්ටර් කරගන්න. මේ විදිහට මම අප්ඩේට් දෙන්නම්. ඊට පස්සේ ඔයාලට මේ details එන්ටර් කරලා මෙතන next කියන බටන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැනටමත් මට මේ විදිහට account එකක් තියෙනවා මගේ NIC number එකට. ඉතින් ඔයාලට පුළුවන් මේ details එන්ටර් කරගන්න. ඉතින් මට හරි ඩීටේල්ස් එන්ටර් කරලා මෙතනින් ඉස්සරහට ගියට පස්සේ ඔයගොල්ලන්ගේ ID card එකේ photos upload කරන්න එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක verification එක complete කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ face verification මේගොල්ලෝ ගන්න ඔයගොල්ලන්ගේ face එක. ඉතින් ඔයාලට පුළුවන් ඒ details ටික මේකට එන්ටර් කරගෙන මේකේ account එක create කරගන්න. ඉතින් ඔයාලට පේනවාද දැන් මේ මම log වෙලා ඉන්න මගේ account එකට. ඉතින් ඔයාලට මේ account එක මේ විදිහට create කරගන්න පුළුවන් අර details එන්ටර් කරාට පස්සේ. ඉතින් මෙතන මම කියන්නම් මොකද්ද මුලින්ම කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ profile icon එක මේ විදිහට click කරගන්න. මෙතනට click කළා ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ට පේනවා මම අර කිව්වා coins ඔයගලන්ට හම්බ වෙනවා කියලා. මේ coins වලින් ඔයගලන්ට වෙනම items buy කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා මුලින්ම කරන්න ඔයගලන්ගේ payment method එක මේ විදිහට ඔයාලට පුළුවන් click කරගන්න. click කළා ඔයාගේ bank card එක මෙන්න මෙතනට enter කරගන්න. එතකොට ඔයගලන්ගේ මේකෙන් ගන්න items ඒ වගේම ඇඳුම් මේ හැම item එකකටම ඔයගලන්ගේ මාසපතා වාරිකයක් එනවනේ. ඒ වාරිකයේ කැපෙන්නේ මේ card එක. ඉතින් ඔයාලට පුළුවන් මේ card එකක් මෙන්න මෙතනට enter කරගන්න. මේ add new card කියන තැනට ගිහිල්ලා ඔයගලන් card එකේ details ටික දීලා enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ edit account කියන තැනට යන්න. ඊට පස්සේ මම කිව්වා වගේම details ටික ඒ වගේම ID numbers ඔයගලන්ට මෙතනට enter කරගන්න පුළුවන්. ඉතින් අපිට එච්චරයි මේ app එක ඔයා create කරගත්තට පස්සේ enter කරගන්න තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මම face IDත් මේකට දාලා තිනවා. එතකොට මට මේකට ගොඩක් lazy login වෙන්න වෙන කට්ටියට මේ app එකට login වෙන්න බෑ. එතකොට ඉතින් ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකෙන් අපිට මොන වගේ items ද ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ මගේ average pay limit එක තියෙනවා දැන් 16200ක්. ඒ කියන්නේ මට එක වාරිකයකට 16200 ගානේ වාරික 3ක එකතුවකට ඇඳුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ 16200වත්
3ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 50000ක් විතර වෙනවා. ඉතින් මට ඔයාලට පේනවා ඇති මට රුපියල් 50000ක් විතර ඇඳුම් ගන්න පුළුවන්. එතකොට මට රුපියල් 50000 වාරික 3කට විතර කැඩුනම රුපියල් 16200ක් වගේ තමයි මට එක වාරිකයකට නැත්නම් එක මාසයකට ගෙවන්න ඕන වෙන්නේ. මේක ඔයාලට මම කොහොමද මේකේ බයි කරන්න කියලා ඊළඟට කියලා දෙන්නම්. ඉතින් ඔයා මේකේ මොන හරි අයිටම් එකක් බයි කරනවා නම් ඔයගොල්ලෝ මුලින්ම මේ ඇප් එක හදපු ගමන් ඔයගොල්ලන්ට මේ රුපියල් 50000ක අයිටම්ස් නැත්නම් ඇඳුම් බයි කරන්න බෑ. ඔයගොල්ලන්ට මුලින්ම මේකේ හම්බෙන්නේ රුපියල් 9000ක් හරි රුපියල් 7000ක් හරි තමයි ඔයගොල්ලන්ට මේකේ අයිටම්ස් බයි කරන්න පුළුවන්. ඔයා මේකෙන් අයිටම් පර්චේස් කරන්න ඒ වගේ මේකේ වාරිකේවා හරියට වෙලාවට ගෙවන්න ඔයගොල්ලන්ට මේ බජට් ලිමිට් එක නැත්නම් මේ අවైలබල් පේ ලිමිට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ලොකු ගානක අයිටම්ස් ඇඳුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේකේ වාරිකයක් ගෙවන්න පරක් වුණොත් හරි ඔයගොල්ලන්ගේ මේ ලිමිට් එක මේගොල්ලෝ වැඩි කරන්නේ නැහැ, ලිමිට් එක අඩු කරනවා. ඉතින් ඒකින් තමයි මේකෙන් ඔයා ගනුදෙනු කරනවා නම් ඔයාගේ වාරිකය ඔයාට නියමිත දිනට හරි නියමිත දිනට පෙර හරි ඔයාට ගෙවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නියමිත දිනට පෙර මේගොල්ලෝ ගෙවනවා නම් මේගොල්ලෝ තව ඔයගොල්ලන්ගේ මේ ලිමිට් එක වැඩි කරනවා. ඔයා පේමන්ට්ස් හරියට කරන හින්දා. ඉතින් ඊට පස්සේ බලමු අපිට මොන වගේ දේවල්ද මේ MintPay app එකකින් අපිට ගන්න පුළුවන් කියලා. ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ store icon එක මේ විදිහට ක්ලික් කරගන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ දැන් ඩීල්ස් මෙතන තියෙනවා. ඉතින් ඔයාට පේනවා මේ දිනපාල group ඒ වගේ එක එක shops ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම shop එකකින්ම ඔයගොල්ලන්ට මේ MintPay වලින් items ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හැම ගොඩාක් shops මේගොල්ලෝගේ තියෙනවා. ඉතින් මට මේ ඕනම shop එකකට ගිහිල්ලා ඔයගලන්ට ඇඳුම්ද itemsද watchද ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් ඉතින් මම හිතනවා දැන් අලුත් අවුරුද්දට වයිතන්නකෝ ඇඳුම් ගන්නවා කියලා. ඉතින් මෙතන බලමු ඇඳුම් ගන්න. ඔයාලට පේනවා ඇති මේක no limit එක තියෙනවා, odel එක තියෙනවා. මේ වගේ තව spa salon මේ වගේ ඔයගලන්ට ඒ වගේ items බලාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේක වාරික 3කට ගෙවන්න මේකෙන් ඔය ඇඳුම් හරි ඕනම item එකක් ගත්ත කියලා ඔයගලන්ගෙන් කිසිම පොලියක් මේකට ඇඩ් වෙන්නේ නැහැ. කිසිම පොලියක් කපා ගන්න නැහැ. හැබැයි ඔයා මේකේ වාරිකේ ගෙවන්න පරක් වුණොත් මං හිතාරේ රුපියල් 200ක් දොකද පොලියක් ඇඩ් වෙනවා ඉන්ට්‍රස්ට් එකක්. ඉතින් ඒකින් හින්දා ඔයාට පුළුවන් තව Domino's, Barista ඒ වගේම මේකේ dining restaurant පවා මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම beauty and cosmetic category එකේ shops බලා ගන්න පුළුවන්. grocery and supermarket වගේ Glowmark ඒ වගේම මේ වගේ supermarkets වලිනුත් ගන්න පුළුවන්. perfume මේ වගේ ඉලෙක්ට්‍රොනික්ස් ගන්නවා නම් ඔයගලන්ට simply take මේ soft logic එකේ items මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයගලන්ට කිසිම ක්‍රෙඩිට් කාඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේවා ගන්න. ඔයගලන්ට MintPay app එක තියෙනවා නම් items buy කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මෙතන search bar එකක් දීලා තියෙනවා. දැන් sample එකක් විදිහට හිතන්නකෝ මම rich look කියලා මේ විදිහට මම search කරනවා. rich look එකේ මට items buy කරන්න පුළුවන්. මට ඒ වගේම ඔයගලට පේනවා ඇති 104 cashback එකකුත් මට හම්බෙනවා. මේවෙන් ඔයගලන්ට පේනවා cashbacks මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකකින් ඒකයි buy කරන එක වාසිදායක වෙන්නේ. ඉතින් ඔයා දැන් දන්නවා මොන වගේ shops ද තියෙන්නේ. මේකේ ඔයාට item එකක් ගන්න ඕන නම් ඔයාට ඕන shop එක කොහොමද select කරගන්නේ කියලා. ඒ වගේම තමයි මේකෙන් item එකක් purchase කරාට පස්සේ ඔයගලන්ගේ වාරිකය ඔක්කොම බලාගන්න පුළුවන්. මෙන්න මේ icon එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ගේ upcoming payments තියෙනවා නම් ඒ දේවල් හැමදේම ඔයගලන්ට බලාගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඉතින් මම කලින් අරගෙන තියෙනවා මේකේ items. ඒවා මම වෙලාවට complete කරලා තියෙනවා. මේකේ payments කළාට පේනවා ඒක completed කියලා තියෙනවා. ඔය හිතන්නකෝ අද date එක බලමු අපි 15 වෙනිදා කියලා. එතකොට ඔය ආයිමත් ඊළඟ වාරිකය ගෙවන්න ඕනේ 15 වෙනිදාට. ඉතින් ඔය හිතන්නකෝ රුපියල් 50000ක items හොය ඇඳුම් ගන්න යනවා කියලා. එතකොට ඒ 50000න් ඔයාට පේනවා 16200 වාරික 3ක් නේ තියෙන්නේ. එතකොට ඒ 16200 එක වාරිකයක් නැත්තම් පළවෙනි වාරිකය ඔයා මේ items buy කරද්දිම කැපෙනවා. එතකොට ඔයාට තව වාරික දෙකයි ඉතුරු වෙන්නේ. එතකොට ඒ අනිත් වාරිකයේ දෙවෙනි මාසේ ඊළඟට අනිත් වාරිකයේ තුන්වෙනි මාසේ මේ විදිහට තමයි මේකේ payments කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් ඔයගලන්ට මේක ගැන idea එකක් එන්නේ නැති කියලා. දැන් ගොඩක් කට්ටිය බලන් ඉන්නේ කොහොමද අපි මේකෙන් shop එකට ගිහිල්ලා මේකෙන් ගනුදෙනු කරන්න කියලා. ඉතින් ඔයාට ඒකට කරන්න තියෙනවා ඔයාට පුළුවන් මෙන්න මෙතන QR code එකක් බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේක click කරගන්න. මේක click කරාට පස්සේ ඔයා ගිය shop එකේ තියෙනවා මේකේ MintPay කියලා QR code board එකක්. ඔයාට පුළුවන් ඔයා MintPay වලින් pay කරන්න කියලා කිව්වට පස්සේ ආයේ QR code එක ඔයාට දෙනවා. ඔයාට පුළුවන් ඒ QR code එක ස්කෑන් කරන්න ඔයාගේ bill එකත් එක්ක. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ bill එකේ ගන්නවා හිතන්නකෝ රුපියල් 30000යි කියලා. ඒ 30000 මේකට එන්ටර් කරන්න. එතකොට 30000 මෙයා වාරික 3කට කඩලා ඔයගලන්ගේ පළවෙනි වාරිකයේ 10000ක් විදියට මෙයා කපාගෙන ඉතුරු වාරික දෙක තව මාස දෙකකින් ගෙවන්න ඔයගලන්ට ඉන්ස්ටෝල්මන්ට් එක හදලම දෙනවා. ඔයාට තියෙන QR code එක ස්කෑන් කරලා ඔයාගේ බජට් එක මෙතනට ටයිප් කරන එක විතරයි. ඉතින් ඒ විදියට තමයි මේකේ පර්චේස් එකක් කරගන්න. ඉතින් ඒ වගේ මේගොල්ලන්ගේ ප්‍රොමෝෂන් වගේ දේවල් තියෙනවා නම් shops ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා cashback ගොඩක් වැඩියෙන් තියෙන shops වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වගේ කැමති නම් items buy කරන්න පුළුවන්. ඒ වගේම promotions යනවා නම් ඒ details ඔයාට මේ promotion tab එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ platform එක හැම කෙනෙක්ටම උදව්වක් වෙන්න ඇති කියලා. එකපාර අපේ සල්ලි හිර කරගන්න නැතුව අපිට මේක balance කරගෙන මාස 3කින් ගෙවන්න පුළුවන් හින්දා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like button එක press කරන්න. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් comment කරන්න. මේ වගේ videos ඉස්සරහට බලන්න channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.